thank you අක්කි. ඔයා හින්දා තමයි ඩැඩීගෙන් මට පර්මිෂන් හම්බුනේ ගෙදර නතර වෙන්න. අපි ඔයාට ගොඩාක් ආදරේ. ඒක නිසා තමයි අපි ආව ආරක්ෂා කරගන්න හදන්නේ. ප්‍රොමිස් අක්කි. මං කිසිම වරදක් කරන්නේ එහෙනම් අපි යනවා. පරිස්සමෙන් ඉන්න. God bless you. God bless you. මම බේබිට බොන්න කෝපි ටිකක් ලෑස්ති කරන්න. මමේ මමී අද උදෙන්ම ලෝචනල්ලා පිටත් වෙලා ලන්ච් එකට මෙහෙට එයි. මම රෙඩිනේ. ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ මනමාලිට හොඳට සලකනවා. අද හවසට මයි ලෝචන යනවා මමී මේ එයාගේ ඩ්‍රෙස් එක ෆිට ඔන් එකට. එතකොට ලොයිඩ් අංකල් ඔය විනීත ආන්ටි ඒ දෙන්නට බෙදන්න බැරුණු වෙඩින් කාඩ්ස් වගේ ඇත්තේ නැගුවා. මම හිතන්නේ ඒ වැඩ වලට යයි. අද යාළුවා මින් අතර වෙනවද? මමී ලොයිඩ් අංකල් කැමති නෑ මැරි කරන්න කලින් ලෝචනාව මෙහෙ නවත්තන්න. ඒගොල්ලෝ හොටල් එක නවතියි. ඒක හොඳයි පුතා. ලෝක චාරිත්‍ර කියලා දෙයක්ත් තියෙනවනේ. thank you. God bless you. අනේ මන්දා. ඔයා වෙඩින් එක දවසටත් ඔෆිස් යයිද කියලා. bye bye. hello. හලෝ සසිනි.
මං චර්ච් එකට ඇවිල්ලා ඉන්නේ. සිහින මමී ඩැඩී කොළඹ ගියා කියලා මට චර්ච් එකට එන්න බෑ. මොකද මට ගෙදරින් එළියට යන එක තහනම් කරලා තියෙන්නේ. ඉතින් ඩැඩි නිසා වාට එන්න බැරිද? බෑ සිහින. මං ගෙදරින් එළියට ගියොත් එහෙම අප්පු ඩැඩි ආව ගමන් ඒක කියයි. සිහින ඔයාට කියන්න තියෙන දේ ඔයා ෆෝන් එකෙන් මට කියන්න. හරි. මං දැන් එහෙනම් කියන්නද? කියන්න. ඔයා කාට හරි ආදරය කරනවද? මං කාටවත් ආදරේ කියලා නෑ. මං වට ආදරේ. Hello? Sasindi? Ay kata කරන්නේ? Hello? Sasindi? Ay kata කරන්නේ? සිහින මට වට ආදරේ කරන්න බෑ. අපි යාළු වගේම. මට සමා වෙන්න. එහෙනම් මට කිව්වේ නැතුණාට කාට හරි ආදරය කරනවද? නෑ සිහින. මං කාටවත් මේ වෙනකල් ආදරේ කියලා නැහැ. ඕකේ සසුජි. කමක් නෑ මං හිත හදා ගන්න. අපි යාළුවෝ ආශ්‍රය කරමු. සිහින. ඔයා මාත් එක්ක තරහද? අනේ නෑ සසුජි. Okay. Bye. Halo. Oh. ඉදල් ගස්සින් එස්ටේ. ඔව්. ලොයිඩ් මහත්තයා බංගලාවේ ඉඳලා තමයි කතා කරන්නේ. ඔව්. අයියෝ. අනේ පොඩි නේදි! ඇයි? මෙහෙන් ගිය වාහනේ ඇක්සිඩන්ට් වෙලාලු. හොස්පිටල් එකකින් කෝල් එකක් දුන්නා. මොකද වෙලා තියෙන්නේ? ලොකු නෝන තුන්දක් අමාරුයි. මොනවා? ඒ කතා කරලා හොස්පිටල් එකට අපි ආවෝ ඉක්මනට. මැගි අම්මා!
මේ නෝ මතයි දැන් දැන්